හයි කොහොමද මගේ චූටි බබාලට ඔන්න අදත් මම ලෙසන් එකක් කියලා දෙන්න හදන්නේ ඔයාලට. ඔයාලා මම කියලා දෙන දේවල් වලට කැමති නම් මගේ channel එක subscribe කරන්න, like කරන්න, ඒ වගේම ඔයාලගේ අදහස් මාත් එක්ක share කරගන්න, comment කරන්නත් පුළුවන්. අද මම කියලා දෙන්නේ these those. these කියන්නේ අපි ගාවම. හැබැයි එහෙකට වඩා වැඩි. ගොඩක්. අපි ගාව ගොඩක් තියෙනවා නම් අපි කියන්නේ these කියලා. අපිට වඩා ඈතින් ගොඩක් තියෙනවා නම් අපි කියන්නේ those කියලා. දැන් මෙතන බලන්න මේ books තියෙනවා ළඟින් තමයි තියෙන්නේ. එතකොට අපි කියන්නේ these බෝල තියෙනවා ටිකක් දුරින්. එතකොට අපි කියන්නේ those කියලා. ළඟ තියෙනවා නම් these, දුර තියෙනවා නම් those. හැබැයි ගොඩක් තියෙන්න ඕනේ. දැන් බලන්න මෙතන ඇපල් ගෙඩි 3ක් තියෙනවා. ළඟින් තියෙන්නේ. ළඟින් තියෙනවා නම් අපි කියන්නේ these කියලා. එහා පැත්තේ තියෙනවා දුරින් තමයි මේ ඇපල් ගෙඩි ටික තියෙන්නේ. එතකොට දුර නම් අපි කියන්නේ මොකද්ද? those කියලානේ. ළඟින් තියෙනවා නම් these, දුරින් තියෙනවා නම් those කියලා කියන්නේ. හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ ගොඩක් තියෙනවා නම් තමයි these those දාන්නේ. දැන් බලන්න මෙතන චෙරීස් තියෙනවා ළඟ නම් අපි කියන්නේ these, දුර නම් අර එහා පැත්තේ තියෙනවා චෙරීස් දුර තියෙන්නේ. එතකොට අපි කියන්නේ those කියලා. දැන් ඊගාව එකේ ඔයාලට තියෙන පුතේ මේ these those වෙන් කළා. ඒ කියන්නේ හරි ආන්සර් ලියන්නයි තියෙන්නේ. දැන් බලන්න මෙතන books තියෙනවා ඈතින් තියෙන්නේ. එතකොට අපි කියන්නේ those, gloves තියෙනවා ළඟ තියෙනවා නම් අපි කියන්නේ these කියලා. balls තියෙනවා ඈතින්. එතකොට those, flowers තියෙනවා ළඟින් නම් these. birds ලා ඉන්නවා ඈතින්. එහෙමනම් those කියලා තමයි කියන්නේ. මෙතනත් එහෙමයි. මෙතන cats ලා ඉන්නවා ළඟින් ඉන්නේ. එතකොට අපි කියන්නේ these කියලා. ඊගාව එකේ dogs ලා ඉන්නවා ඈතින් ඉන්නේ. එහෙමනම් those. හොඳට මතක තියාගන්න ඕනේ මේ these those දාන්නේ අපි එහෙකට වඩා වැඩි නම්. ඊගාවට apples තියෙනවා ළඟ තියෙන්නේ. එහෙනම් these. bags තියෙනවා ඒකත් ළඟින් තමයි තියෙන්නේ. එතකොටත් අපි කියන්නේ these කියලා. දැන් බලන්න මෙතන birds ලා ඉන්නවා ළඟින් තමයි ඉන්නේ. එතකොට these. එහා පැත්ත ඊගාව එකේ cars තියෙනවා දුරින් තමයි cars තියෙන්නේ. එතකොට අපි කියන්නේ those කියලා. caps තියෙනවා ළඟින් තියෙන්නේ. එතකොට අපි කියන්නේ these කියලා. bread එකක් තියෙනවා නේද පාන්. ඒක ළඟ තිබුණේ. එහෙමනම් අපි කියන්නේ these කියලා. අන්න ඒ වගේ දැන් ඔයාලට පුළුවන් these those හරියට අඳුරගන්න. මම හිතනවා මම කියලා දීපු ලෙසන් එක ඔයාලට හොඳින් තේරුණා කියලා. ඔයාලගේ අදහස් කියලා මට කමෙන්ට් කරන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් අලුත් පාඩමක් කියලා දෙන්න මම එනවා. එතකන් ඔයාලා පරිස්සමින් ඉන්න ඕනේ.